හැමදාම ප්‍රශ්න වලින් පිරුණු පප්පන්ගේ ගමට ඔන්න තවත් ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒකත් මේ කොහේවත් යන කුක්කෙක් නිසා. සුබ උදෑසනක් බැබියා. එයාට මතකද මේ ලස්සන ළමයව? මෙයාගේ නම කිංකිණි. අපේ මාම කෙනෙක්ගේ දුවෙක්. ටික දවසකට බලාගන්න කියලා මට දීලා ගියා. කොහමද? කිංකිණි? අනේ ඔව්. මං ගිය සැරේ දැක්කටත් වඩා ඔයා මේ පාර ගොඩක් ලොකු වෙලානේ. මාත් මේ ඔයාට කියන්න ගියේ ඒකම තමයි යන්නේ. ඔයා නම් ටිකක් අමුතුයි වගේ. මං කොහොමද ටිකක් අමුතුයි තමයි. මොකද ප්‍රශ්නයක් තියෙනවද? අනේ කොහොමද ඔය කතා කරන්නේ? ඔයාගේ ඉස්සරහ ඔය ඉන්නේ අපේ ගමේ වීරයෙක්. වීරයෙක් කියලා කියන්නේ කවුද කියලා කියන්න පුළුවන්ද? ඕනම වෙලාවක රෝමන් සුනක හමුදාව නිසා ප්‍රශ්නයක් ආවම අපි තුන්දෙනා එකතු වෙලා හැමෝම කරදර වලින් බේරගන්න. අපි හැමෝම පප්ප ගමේ වීරයෝ. මට රෝමන් කාර්යෝ පේන්න බෑ. මමත් කොහොම හරි කරලා වීරයෙක් වෙන්න ඕනේ. තව ටිකක් ලොකු වුණාම ඒක කරන්න. ඔයා චූටි. ඒ වෙනුවට අපි ඔයාව ගෝල් දේශ රවුමක් එක්කගෙන යන්න. හරි. අතන තියෙනවා පීනන්න පුළුවන් තැන. ඔයාට ඕන වෙලාවක එතනට ඇවිල්ලා අර මොකද අර තියෙන්නේ? මේක තමයි රෝමානු මාලිගාව. මෙහෙ තමයි රෝමන් කාර්යෝ ඉන්නේ. රෝමන් කාර්යෝ? එයාලා ඒ කියන්නේ මේ මාලිගාවේ හැදී ළඟදිද? ඔයාලා එයාලව පන්නන්න ඕනේ. ඒක ඔයාලගේ වගකීමක් කියලා අමතක කරන්න එපා. රෝමානු සෙබළු. අපි ඉක්මනට මේ කුක්කව මෙතනින් අරගෙන යන්න ඕනේ. එන්න කිංකිණි. නෑ මේ පැත්තට. ආරංගයි මෙන්නයි කිව්වේ. රෝමන් කාර්යෝ ඔයාලට යන්න දෙන්න බෑ. සූකිරි දැන් වාගේ වාරේ. ගම කනවනේ. ගිහින් එයා ඉක්මනට එක්කන් එන්න. හරි මහත්තයා. බබියා මට දැන් ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ වෙනවා. එයාලා කොච්චර කිව්වත් කිසි දෙයක ගාණක් නැහැ. අන්න විසේ කුරුට්ටෝ ටික අල්ල ගන්නවලා. ඒයි මං තාම කතා කරලා ඉවර නෑ. ඇහුන්නේද? හොරේ! හොරේ! Papa. අපි මෙයාලා කඩාගෙන ගෙනා පස්සට යන්නේ. අපි මෙතෙන්ට ආවේ සර්කස් බලන්නද නැත්නම් වැඩ කරන්නද? සූකිරි කිංකිණිකෝ ඈ පිටේනේ ඉන්නේ හොරේ මං එන ගමන් පිටේ බැලවත් එයා අනිවාර්ය ශ්‍රී ලංකාවේ දැන් අපි ගෙදර දැන් මට කියනවලා එයා කොහොමද මෙතෙන්ට ආවේ? ඔයලගේ බල්ලන්ගෙන් කෙනෙක්ද? මන්නම් දැකලා නෑ අපේ බල්ල ගොඩේ ඔහොම කෙනෙක් ඉන්නවා. දැන් ඔයා නිකම්ම උරතල් බල්ලි මං මාලිගාවෙම තියාගන්නවා. මං ඔයාට කියනවා පැණි කොටා කියලා. එන්න පැණි කොටා. මං ඔයාට තවත් වැදගත් විශේෂ කෙනෙකු මුණ ගස්සන්නම්. මොකක්? බලන්නකෝ නම මේක ඇත. මගේ කුමාරිකාවනේ මං ඔයාට අලුත් යාළුවෙක් ගෙනාවා. මෙයාගේ නම තමයි පැණි කොටා. ඒ වගේම ඔහුගේ අලුත් යාළුවා උරතල් බෝලයක් වගේ නේද? අනේ දෙන්නම හරිම ලස්සනයි. ඉන්න වන්දයක් පෙන්නන්න මගේ පැටව දෙන්නට. හරිම උරතල්. හැමෝම ඔයාලව දැක්කොත් එහෙම ඉරිසියා කරයි. මං කියන එක හොඳට අහගන්නවා මෝඩ බල්ලෝ. ඔයාලා වගේ කැත බල්ලොන්ට මං කොහොමටවත් කැමති නෑ. ඒ වගේම මට යාළුවෝ ඕනෙත් නෑ. මේ තියෙන මගේ රාජධානිය තේරුණාද? මගෙන් ඈත් වෙලා ඉන්නවා. මම ගෝල් දේශේ නෙමෙයි. මම පප්පා ගමේ කෙනෙක්. රෝමන් කාර්යයට කැමති නෑ. මේක ඔයාගේ රාජධානිය කියලා නේද කිව්වේ? හොරේ! සෝරි අනේ. අනේ
එයා දැන්ටමත් යාළුවොත් එක්ක එකතු වෙලා. අනේ අහිංසක අපේ පෙටිය. එයාට අර මාලිගාව ඇතුළේදී මොන වින්නැහියක් වෙලාද දන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා බබියා. අපි ආව කොහොම හරි බේර ගන්නවා. මේ දැම්ම. එයා ඉතින් බලන්න මේ වින්න ඇයි කරගත්තේ. ඉතින් අපි යන්නේ මොකටද? මොකද කිව්වොත් අපි තමයි පප්ප ගමේ වීරයෝ. අන්න කලු. මොකද මෙරියන් දෙන්නේ? දැම්ම කටවා ගන්නවල. නැත්තම් අද ඔයාලට කෑම හම්බෙන්නවත් නැහැ. ඔකට කිනා වෙන්නකෝ. අනේ එයාලා හරිම ලස්සනයිනේ. දැන් නම් ඔයාලා උමිට හොඳටම ඇති. පොඩි විවේකයක් ගන්න. දැන් ඔයා ගිහින් ඔයාගේ ව්‍යායාම පටන් ගන්න. අද රෑ වෙන්න කලින් මම ඔයත් එක්ක එළියට ඇවිදින්න යනවා. අහන්න. ඔයාලා විශ්වාස කරන එකක් නෑ. අද බලු කුක්කව බේරගන්න හොඳ අවස්ථාවක් හම්බ වෙනවා. මොකක්? ඔව්. අද රෑ වෙන්න කලින් එයාලා කුක්කව ඇවිදින්න එක්කන් යනවලු. මෝඩ කුක්කනේ පහම එන්න. කියන්න. වහම මේ බලුතඩියෝ මෙතනින් එලවලා දාන්න. මගේ ස්වාමියා මෙයාව හුරතල් කරන විදිය මට වැඩි අල්ලන්නේ. හොඳමයි උත්තමාවියනි. ඇත්තම කියනවා නම් මටත් මෙයාව එච්චර අල්ලන්නේ ඔයා නැහැ. හිතන් ඉන්නේ මාත් එක්ක රණ්ඩු වෙලා දිනන්නද? මම පප්පා ගමේ වීරෙක් මතක තියාගන්න. පප්පා මේ වීරේ ඇත්තටම ඕනේ ඔයා ඇවිදින්න යන්න වැඩි කැමැත්තක් නෑ වගේ. මගේ පැණිකට මගේ හොරතල් බලුකා. බල්ලෙක් වුණත් තමුංග දකින්නකොට මගේ තරහ එන්න වැඩි වෙනවා. අපේ ලොක්කටත් ඉතින් පිට බල්ලොමනේ ලොකු. ඔහම බලාගෙන ඉන්නකො බලු කුක්කා. මගේ කරේ පටිය තිබෙන්නත් බලාගෙන තිබ්බා. යමු. ගිහින් වැඩේ පටන් ගමු. මොකද මේ? එහෙම බලුකෝ මෙතෙන් ආවේ. ඉක්මන් කරන්න සූකිරි. ඉක්මන් කරන්න. පැණිකොට බාතක මින්න. මට මේ රෝමන් කාර්යයට ආව හොඳම අල්ලලා ගිහින් වගේ. ඔයා දැක්කද? මං චූටි කුගු වගේම නිර්භීතයි. පැණිකොට මට පොඩ්ඩක් සමා වෙන්න. ඉක්මන් කරන්න. අපි හැංගෙන තැනට යමු. එතන අපිට ආරක්ෂිතයි. දැන් යන්න බෑ. මං රෝමන් කාරේට පොරොන්දු වුණා ආයෙත් ඇවිල්ලා සටන් කරනවා කියලා. ඒක අමතක කරන්න. ඒක භයානකයි. ඔව් ඒක භයානකයි කියලා මං දන්නවා. ඒත් මං එයාලත් එක්ක සටන් කරන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඊට පස්සේ මං ඔහේ මැක්කෙක් වගේ පොඩි කරලා දානවා. කිංකිනි මෙහාට එන්න. අපි බලමු කවුද දිනන්නේ කියලා. දැන් ඉතින් ඔහේ ඉවරයි කියලා හිතා ගන්නවා කුක්කෝ. මං කිව්වනේ යට මාව අල්ලගන්න වෙන්නේ නැහැ කියලා. ඔයාලට හිතෙන්නද මේ කුක්කත් මගේ පොඩි කාලේ වගේමයි කියලා? බලාගෙන කිංකිනි. ඔයාගේ පිටිපස්සෙන් ඉන්නේ. මං දැන් ඔයගේ කන් දෙක හපනවා. දැන් එනම් බලමු කවුද දිනන්නේ කියලා. අපි දැන් එයාට උදව් කරන්න ඕන. බබියා අර බැරල් එක මගේ පැත්තට එවන්න. ඔයා කිංකිනි ගැන බලාගන්න. හරි බලාගන්න. හැමෝම වැඩේ පටන් ගමු. වැදුනානේ. එයාව අතාරිනවා රෝමන් කාරයා. ඔයාගේ තත්ත්වයට ගැලපෙන කෙනෙක් එක්ක රණ්ඩු වෙනවා. හරි වා කියනවා නම් ඉතින් මං එහෙම කරන්නම්කෝ. පොඩ්ඩෙන් ඔයාව මගේ අරුනේ හරිද? ඒයි! රෝමන් කාරයෝ!
දැක්කද කිංකිණි? කණ්ඩායමක් විදියට වැඩ කරොත් තමයි වීරයෙක් වෙන්නේ. පැණි කොටා ඔයා ඇයි මව දාලා ගියේ? මට ඕන තු ගොඩක් පාළුයි. උත්තමාවියනි කොහොමද මගේ වැඩ? ඔන්න මං අර බලු කුක්කව මෙහෙන් එලවලා දැම්මා. ඔව් මගේ ස්වාමියා එයා නෑ කියලා අඬනවා. ඔයාලා දැම්මම මෙතන යනවා. නැත්තම් බලා ගන්නම්. ඉතින් යාළුවනේ මාත් මේ පප්පා ගමේ දැන් වීරයෙක් නේද? මටත් පුළුවන් ඔයාලගේ කණ්ඩායමට එකතු වෙන්න. අපි හිතමු පා ශක්තිමත් දක්ෂ වීරයෙක් වෙයි කියලා ටිකක් ලොකු වුණාම ඔන්න ඕක කාලා ඉක්මනට ලොකු වෙන්න බලන්න ඔයාගේ ඇගේ හැටි. එහෙනම් චුඩුකුකුට තව ගොඩක් දෙන්න. එයාත් තාම පොඩිනේ.